ප්‍රශ්න එන්ඩ සිනහමසු මොනින් ඉන්න. ලේසි නෑ. හිනා වෙලා පොඩ්ඩක් කතා කරලා. ඕක ගංවලදී මිනිස්සු එච්චර දන්නේ මේ පරියායක් කියලා ඒක. අම්මෝ ගෙදර රණ්ඩු වෙනවා. රණ්ඩු වෙනකොට වටේ පිටේ මිනිස්සු එනවා. එනකොට මොකද කරන්නේ? ඔක්කොම සද්ද බද්ද නතර කරලා මැනිකේ තේ එකක් ගේන්න කියලා මේන්න. හිනා වෙලා අපේ මැනිකේ තින් තේ එකක් හැදුවොත් හරි රහයි කියන මේ දැන් මරා ගන්න ගියා. ඉතින් ඉවරයි ඒක. ඒ ප්‍රශ්නේ ඉවරයි. හිනා මුසු මුහුණෙන් එන්න කියනවා. ශෝක කරන්න එපා කියනවා. පින්වත්නි, ශෝක කිරීම අවමංගල්‍ය කාරණාව. මෝසලයි. ගෙදර ඉන්නවා නම් ගෑනු කෙනෙක් හැම වෙලාවෙම එල්ලගෙන තුටුපුටු ගාලා මේ බැරියාව කියා බවලත්තු ඉන්නව නේද ගෙවල් වල. ඒ ගෙදෙට්ට ඉවරයි හූනියමක් වැදුනා වගේ. ගෙදර ඉන්නවා නම් මූණ එල්ලගෙන හැම වෙලාවෙම ප්‍රශ්න කියා මූණ එල්ලගෙන චරිත ඉන්නවා නම් හූනියමක් වැදුනා වගේ. දැන් හූනියමක් වැදුනත් හොයන්නේ එහෙමනේ. කිසි සතුටක් නැහැ. ඔක්කොම එල්ලගත්ත ගමන් එන්නේ. පින්වත්නි, මේ ලෝකේ සතුරෙක්වත් මිනිසෙක් hina වෙලා ඉන්නවට කැමති නැහැ. අපිට කෙනෙක් සතුරු නම් අපි කැමති සතුරාගේ hina වෙලා ඉන්න ෆොටෝ එකටද එල්ලගෙන ඉන්න ෆොටෝ එකකටද? එල්ලගෙන ඉන්න ෆොටෝ එකට. hina වෙලා ඉන්න ෆොටෝ එකකටවත් කැමති නැහැ සතුරු. සතුරන්ට දුක් දෙන හොඳම ක්‍රමය තමයි hina වෙලා ඉන්නේ. hina මුසමන්න. ප්‍රශ්නයක් ආවම hina වෙලා ඉන්න පුළුවන් නම් සතුටින් ඒකම ප්‍රශ්නෙට විසඳුමක් වෙනවා. ඇයි මෙහෙමනේ වෙන්නේ? ඕන එල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ අනිත ඇහෙනවා. ඇයි මොකද්ද ප්‍රශ්නයක්ද? නෑ මේ කියනවා. ඊට පස්සේ තව ටිකක් යනකොට අනිත් එක්කෙනාත් අහනවා. ඇයි මොකක්ද ප්‍රශ්නයක්ද? ඒක කරදරයක්. ඒක කරදරයක්. ඉතින් hina වෙලා ඉන්නකොට මොකෝ මේ hina වෙලා ඉන්නේ කියනකොට අහන්න ඕන. ඇයි කැමති නැද්ද අපි hina වෙලා ඉන්නවට කියලා. එතකොට කට වහ ගන්න. ඊළඟට ඔන්න මේ බුදු කෙනෙක්ගේ දහම් පරයයක් ශෝක කරන්න එපා. අශෝකං විරජංකේ මං ඒතම් මංගල මුත්තෝ. hina වෙලා ඉන්න කියන. ඔය ප්‍රශ්න විසඳෙන එක ක්‍රමයක්. සිනා මුසු මූණ. එතන සමහර ගෙවල් වල නෝනලා මූණ එල්ලගෙන ඉඳලා සමහර පිරිමින්ද නෝනලා එපා වෙනවා. මේකගේ මූණ එදා ගෙනාපු දා ඉඳලා එල්ලිලාමයි කියලා. හිනාවක් නැහැ කියලා. ගෙවල් වල ප්‍රශ්න හට ගන්නවා. අවුල් හට ගන්නවා. හිනා මුසු මුහුණෙන් ඉන්න කෙනා ගාවට අනිත් අය ඇදිලා එනවා. මේ ලෝකේ කවුරුත් කැමති හිනාවට. සතුටට කැමති. මූණ එල්ලගෙන බැරි ගහිලා ඉන්න චරිත ළඟට කිට්ටු වෙන්නේ නැහැ කවුරු. ඇත්තටම දෙවි කෙනෙක්වත් කිට්ටු වෙන්නේ නැහැ. සතුටු හිතේ මොකද්ද සුන්දර බවක් තියෙනවා. දෙවිවරුත් බලන්නේ වුන් දෙස. ඒකයි. ඒ නිසා ප්‍රශ්නයක් ආවම ඒකේ නැහෙන්නේ නැතුව අර සතුරන්ට සතුට දෙන්නේ නැතුව සතුටෙන් ඉන්න කියනවා. ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ප්‍රශ්නේම එල්බිලා වේදනාවෙන් කෑ ගහ එක එක්කිනාට කියා යන්නේ. එක එක්කිනාට කියා මෙයා හම්බෙන මොන ගැහෙනවා එයාටක් කියනවා ඊළඟට එක එක්කිනාටක් කියනවා අර එක්කිනාටක් කියනවා හැමදාම දුක් ගැනවිල්ල තියෙනවා. ඊට පස්සේ තනියෙන් සුසුම් හෙලනවා අඬනවා වැළපෙනවා ශෝක කරනවා ප්‍රශ්න ඉදිරියේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක පෘතජ්ජනයා කරන්නේ. මේක තමයි කිව්වා අයං උච්චති අසුතවා පුතුජ්ජනෝ විද්දෝස විසේන ශෝක සල්ලේන අත්තානං ඒව පරිතාපේති. විස සහිත උලකින් විදලා තමාම වේදනා විඳ ගන්නවා කියන්නේ ඒකට. දුක් වෙවි ඉන්න එකට. ඒ නිසා ප්‍රශ්නයක් ආවම හිතන්න ඕන මම මේ ප්‍රශ්نين විඳවා මම්ම ඇනගෙන මම්ම විඳවා ගනින්න ඕනේ නැහැ. ඇත්තටම කල්පනා කළොත් එහෙම තරුණ ජීවිතය ගත්තොත් කෙල්ලන් වෙනුවෙන් දුක් විඳින කොල්ලෝ ඉන්නවා.
ඒතර උන් කෙල්ලෝ ගැන හිතා දුක් විඳිනවා. ඒ අතරේ අර කෙල්ලෝ එක්ක Facebook යනවා, කොයි හරි රවුමක් ගහනවා. එයාගේ දුක ඒ උන්ට තේරෙන්නේ නැහැ. අම්මලා දුක් වෙනවා අපේ දූ රට පුතා රට අනේ උන් කනවත් දන්නේ නැහැ බොනවත් දන්නේ නැහැ මූණ දැක්කේ නැහැ කියලා අම්මලා කඳුළු පුරවගෙන මෙහෙ ඉන්නවා. ඒ අය එහෙ ජොබ් කරනවා. එයාලා දන්නේ නැහැ ඔයාලා අඬ ඉන්නවා කියලා. අපි අඬන බව ලෝකයා කවුරුත් දන්නේ නැහැ. ඒ තනියෙන් අඬනවා. මම ඔය කියප එක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔහු වෙනුවෙන් අපි දුක් විඳින බව ඔහු දන්නේ නැත. ඈ වෙනුවෙන් මා දුක් විඳින බව ඈ දන්නේ නැත. දරුවන් වෙනුවෙන් දෙමව්පියෝ දුක් වෙන බව දරුවෝ දන්නේ නැත. එහෙම දන්නවා නම් අම්මලා තාත්තලාගේ හිත රිදවන්නේ නැහැ. ඒ නිසා තමන් තනියෙන් විඳවන්න ඕනේ නැහැ. ආන්න ඒකයි. ඒ පරියයි ඔයාලට තේරෙන වචනේ තමයි තනියෙන් මං විඳවන්න ඕනේ නැහැ කියලා හිතන්න. ප්‍රශ්නයක් ආවම. ඇඳීමෙන් වැළපීමෙන් අල්ප වූද ප්‍රයෝජනයක් නැත. අඬලා වැළපිලා කිසි දෙයක් ලැබෙන්නේ නැහැ කියනවා මේ ලෝකේ. ප්‍රයෝජනයක් අර්ථවත් දෙයක් ලැබෙන්නේ නැහැ කියනවා. ඒ නිසා අපි දුකට අඬයි. අපි දුකට වැළපෙයි. නමුත් ලෝකේ සත්‍යය තමයි ඇඬුවට වැළපුණාට පුංචි අර්ථවත් දෙයක් ලැබෙන්නේ. ශෝක වෙලා වැළපි ඉන්නකොට හතුරන්ට නම් සතුටක් හිතෙයි කියනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ශෝක කිරීමෙන් හඬා වැළපීමෙන් ස්වල්ප වූ හෝ යහපතක් නොලැබෙන්නේය. ශෝක කරන්නා වූ දුක්ඛිත වූ පුජ්‍යලයා දැක සතුරෝ සන්තෝෂයට පත්වෙති. යම් කලෙක අර්ථ විනිශ්චයේ දක්ෂ වූ නොවැනැති ආර්ය ශ්‍රාවකයා උපද්‍රවයන් මැද නොවැටී සිටී. ඔහුගේ සතුරෝ නොවෙනස් වූ පැරණි මුහුණම දැක දුකට පත්වෙති. එයාගේ සතුරෝ මෙයා තවම hina වෙලා ඉන්නවනේ කියලා දැකලා දුකට පත් වෙනවා. දැන් ඔය ප්‍රශ්න නිසා තමයි මේ ලෝකේ හදිහුනියම් පව වැඩි. ඇයි එක වාරක් මොන හරි කරපු ගමන් පවුල් පිටින් වැටෙනවා. ශෝක කරනවා. එතකොට ඒ අය සතුරා දන්නවා මේ වැඩේ හරියනවා කියලා. ඊට පස්සේ තමයි ඊළඟ ආයෝ තවත් කෙනෙකුට එක කරන්නේ. ප්‍රශ්න ඉදිරියේ ශෝක කරන්නේ නැතුව වැළපෙන්නේ නැතුව ඉන්නවා නම් සිනාමසු මොහොනින් ඉන්නවා නම් මිනිස්සු ඒවා අතහැරලා දානවා. වැඩක් නැහැ මේව කරලා කියලා.